නම බුද්ධාය ළමයි. අද අපි කතා කරන්න යන්නේ දෙවැනි පාඩම වන ඓතිහාසික යුග පාඩම ගැන කතා කරමු. අපි ඓතිහාසික යුග පාඩම ගත්තොත් ශ්‍රී ලංකාව ජනාවාස වීමට අදාළ මානවයා හෝමෝ සාපියන්. හෝමෝ සාපියන් හෙවත් හෝමෝ සේපියන්. මේ පාර 2025 ඒ කියන්නේ 26 පෙබරවාරි මාසේ A level පේපරයට මුහුණ දෙන ඔයාලා මෙම කොටසට අනිවාර්යෙන් ලකුණු ගන්න විදියට මම සාකච්ඡා කරන්න හදයි. දෙවැනි පාඩම වන ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩමේ අදාළ මානවයා තමයි හෝමෝ සාපියන්. හෙවත් හෝමෝ සේපියන්. මේක ඔයාට කෙටි ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන්. ඔයාට කෙටි සටහන් ටික ඕන නම් මෙන්න මේ නම්බරයට මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. 070යි 327යි 1587. මේ නම්බරයට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට මේ පාඩමට අදාළ කෙටි සටහන් ටික මගෙන් ඉල්ලගන්න පුළුවන්. එතකොට අපි කතා කරමු ඓතිහාසික යුග 3ක් යටතේ ශ්‍රී ලංකාව ජනාවාස වුණා. ඒ ඓතිහාසික යුග ගැන ගත්තොත් ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. අපි ගත්තොත් ප්‍රාග් ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ වර්ෂය ඇහුවොත් වර්ෂ 1,25,000 සිට 1,800 දක්වා වූ කාලය. මේ බෝඩ් එකේ ඔයාට ලියලා තියෙන්නේ. ඔයාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න උනත් පුළුවන්. හරි. පූර්ව ඓතිහාසික යුගය ගැන ගත්තොත් වර්ෂ 2400 ඉඳන් 450 දක්වා වූ කාලය. එතකොට මුල් ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසික යුගය වර්ෂ 1,25,000 සිට 1,800 දක්වා වූ කාලය. පූර්ව ඓතිහාසික යුගය වර්ෂ 2400 ඉඳන් 450 දක්වා වූ කාලය. එතකොට මුල් ඓතිහාසික යුගය ගත්තොත් මුල් ඓතිහාසික යුගය ගත්තොත් ක්‍රිස්තු පූර්ව 450 ඉඳන් 300 දක්වා වූ කාලය. හරි. මේ යුග තුන ගැන විශේෂ කරුණු මගේ ෂෝට් නෝට් එකේ තියෙනවා. මෙම නම්බරයට මැසේජ් එකක් දාලා ගෲප් එකට ඇඩ් වෙලා ගෲප් එකට ඇඩ් වුණාන් පස්සේ අපිට ෂෝට් නෝට් ඔයාට ගන්න පුළුවන්. මේ දින 17 ඇතුළත හරියට වැඩ කළා නිසක AB සාමාර්ථයකට ඔයාට යන්න පුළුවන්. අනිවාර්යෙන් මම ඔයාට සුබ පතනවා මේ වීඩියෝ බලලා සහ අනිකුත් විෂය කරුණු හොඳට හදාරලා නිසක A සාමාර්ථයකට B සාමාර්ථයකට යන්න ඔයාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම සමුගන්නවා. මම ලංකාවේ පොඩිම ගුරුවරයා හිස්ට්‍රි චූටි සර්. මගේ channel එක ඔයා උදව්වක් විදියට subscribe කරලා තියාගන්න. මීට ඉස්සරහට පාඩම් ඔයාට channel එකට දැවපසු bell icon එක click කරාම channel එකෙන් ඔයාට message එකක් එනවා. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. මම ලංකාවේ පොඩිම ගුරුවරයා හිස්ට්‍රි චූටි සර් ඔයාගෙන් සමුගන්නවා ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩම අවසානයේ. නමෝ බුද්ධාය.